අන්දරේගේ කතාවක් තමා අද සුදුසීය කියලා දෙන්නේ. ඒ කතාවෙනම අන්දරේ බිත්තර දැම්ම හැටි. පොඩිත්තන්ඩ අන්දරේ කෞුද කියලා සුදුසීය කියලදීලා තියෙනවානෙ. අන්දරයට හොඳ නුවනක් තිබුණ කියලා රජ්ජුරුවොත් දැනං හිටිය. වෙනදට ඉතිං අන්දරේනෙ රජ්ජුරුවන්ට විහිළු කරලා රජ්ජුරුවන් රවට්ටන්නේ. ඉතිං රජ්ජුරුවන්ට ඕනනා අන්දරේව රවට්ටන්න. මෙහෙම හිතුව රජ්ජුරුවෝ ඇමති මණ්ඩලයක් කැඳෙව්වා. අන්දරේ හැමදාම අපිව රවට්ටලා අපිව මෝඩයා කරනවා. අද අපි අන්දරේව රවට්ටලා අන්දරේව මෝඩයා කරන්න ඕනේ. කවුරුහරි හොඳ අදහසක් යෝජනා කරන්න. රජ්ජුරුවන්ගේ මහඇමති එතකොට මෙහෙම කිව්වා. අවසරයි රජතුමනි. අද අපේ රාජකීය පොකුණේ දියනාන්න ගිහින් ජල ක්‍රීඩාවක් කරමු. හැබැයි මේක අපි වෙනද කරන විදිහේ ක්‍රීඩාවක් නෙමේ. තරයේ නීති වෙනස් කරමු. තරයේ නීති තමා දියට කිමිදිඩා මත්තුකුටට එනකොට බිත්තරයක් කරන්ගෙන් නොයි. බිත්තරයක් ගේන්න වැරිගෙන මෝඩය වෙනවා. අපි හැමෝම අලින් බිත්තර ඇරගනයම්. එතකොට අන්දරේ අතය විතරයි බිත්තරයක් නැතිවෙන්. අන්දරේ ඉතින් මෝඩය වෙනවා. මේ කහප රජ්ජුරුවන්ට ගොඩක් සතුටු හිතුණා. බොහොම හොඳයි. වහාම අන්දරේව රාජ්‍ය සභාවට කැඳවන්න. මේ මුකුත් දන්නැති අන්දරේ ඉතිං පුරුදු පරිදි රජවාසලට එන්න පිටත් වුණා. එහෙම අන්දරේ ඉතිං රජවාසලට එනකොට රාජපුරුෂය ඇවිල්ල අන්දරේව කැඳවන් ගියා රාජ සභාවට. අන්දරෙත් යම්වද අපිත් එක්ක රාජකීය පොකුණට දිය කෙලින්න. ඉතිං ඊට පස්සේ අන්දරේ රජතුමා මහඇමති පුරෝහිත අනෙකුත් ඇමතිවරුත් රාජකීය පොකුණට ගිය. නිල් පාට පිරිසිදු වතුර අස්සන මල් ලස්සන මාළු ඉන්න ඒ වගේම අලංකාර කැටයන් පිළිමවරෙන් ලස්සන කරපු තැනක් තමයි රාජකීය පොකුණ. ඉතිං කට්ටියම රාජකීය පොකුණේ ටික වෙලාවක් සෙල්ලංකරාට පස්සේ මහඇමති කලින් සැලසුම් කර සැලස්ම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. අපි අද කරන සෙල්ලම තමා බිත්තර හොයන සෙල්ලම. හැමෝම තමන්ගේ වාරයාපුහාම දියට කිමිදිලා බිත්තරයක් කරන්ගෙන් හෝයි. හරිම සරලයි. හැබැ බිත්තරේ ගේන්න බැරගෙනා තමා මෝඩය වෙන්නේ. හැමෝම සෙල්ලමට කැමතියුම. මුලින්ම දියයටට ගියේ මහඇමති. මොකද ඉතින් එයානේ තරග යෝජනා කරෙත්. ඔන්න ඉතිං ටික වෙලාවකට පස්සේ මහඇමති මෙන්න බිත්තරයක් එක්ක මතුවන මහඇමති පෙන්නවා මේ මගේ බිත්තරේ කියර. අන්දරේ පුදු මෙම් බැල්වා. මොකක්ද මේ වනේ කොහෙන්න මේ බිත්තරයක් කැරංගාවේ. ඉතින් ඊට පස්සේ පුරෝහිත කිමිතුුණා. පුරෝහිතත් බිත්තරයක් කරංගවා මේ මගේ බිත්තරේ කියා. ඒ වගේම රාජතුමත් කිවිදිලා බිත්තරයක් කරන්න. පස්සේ ඉතින් අනික් කැමතිලත් එක්කෙනා දෙන්නා දේයට කිමිදෙනවා මෙන්න බිත්තරයක් කරන්ගෙනවා. ඒම කට්ටිය බිත්තර රංහැවින් එක එක්කෙනගේ මූුණ දිහා බලාගන කට කොනෙන් හිනා වෙනවා. දැන් හැමෝට මෝනී අන්දරේව මෝඩය කරන්න. ඒවුනාට ඉතින් ළම හිතන්නවානේ අන්දරේ කියන්නේ හොඳ බුද්ධියත් තිබුණ කෙනෙක් කියර අන්දරේට තේරුණා මේක හැමෝගෙම සැලස්මක් තමා මාව අමාරුවේ දාණ්ඩ හඩන්න කියලා. ඔන්න අන්ට පස්සේ දැන් අන්දරේගේ වාරෙත් ආවා. ඊට පස්සිටිං අන්දරෙත් අනිත් අය වගේම දේයට කිමිතුුණ. තැංගිතින් අන්දරේ වතුරයටනි හැමෝම උඩට වෙලා හිනාවවී බලංගින්නා අන්දරේ වතුරෙන් මතු වෙලා ලැජ්ජල්නක. මොකද ඉතින් අන්දරේ බිත්තරයක් ගෙනාවේ නෑනෙ කලින්. දියට ගිය අන්දරේ ටික වෙලාවකට පස්සේ වතුරෙන් මතු වුණා. වතුරෙන් මතු වෙලා අත් දෙක වතුර ගැහ්වා ජබුක් ගාල. කොක්කොකෝකෝ මෙතන ඉන්න එක්කම්වගු කුලා මම අනිත් ඔක්කොම කිකිලියෝ. ඒම කියල කෑ ගහල අන්දරේ හිනාවුණු.
ඒක අහපු රජ්ජුරුවන්ටයි මැත්තිය ඇමතුවරුන්ටයි හොන්දටම ලැජ්ජා හිතුණා. අන්දරේව රවට්ටන්න ගිහින් පුරුදු පරිදි තමන්ට රැවටෙන්න වුණා කියලා. අන්දරේ නං හැබැයි හොඳට හිනා වුණා. ඔන්න ඔහොමයි අන්දරේ බිත්තර දැම්ම හැටි රමයි. කතාව හොඳද නැද්ද කියලා කමෙන්ට් එකකුත් දාන්න. අන්දරේගේ තවත් කතා අහන්න අදම සුදුසීයව සබස්ක්‍රයිබ් කරලා සුදුසීයා එක්ක එකතු වෙන්න. එහෙනම් අදට කතාව ඉවරයි. අලුත් කතාවක් ඊළඟ දවසේ කියලා දෙන්නම්කො සීයා.